මිනිහෙක් තමන්ගේ ජීවිතේ මොකකට මාරි අවංක වෙන්න ඕනේ මේ. මට එකපාරක් කිමින්න පුළුවන්ද? සුමිත්‍රා හොබද්දම් හැත්මියගේ වචන වලට ශානෝද්‍රී ගොඩක් හැඟීම් එකතු කරලා තියෙනවා. මට ආත්ම කරුත්වයක් තියෙනවා. මම මේ මිනිස්සු ඉස්සරහ ලැජ්ජ කරන්න එපා තවත් ප්ලීස්. මට මේ දුක දරා ගන්න අමාරුයි මේක ප්ලීස්. කඳුල හැම ගැහණු හැඟීම් ලස්සනට එකතු කරලා තියෙනවා. ඉතින් හැමෝටම thank you කියනවා. ගැහණියකගේ හදවත කියන්නේ මේ ලෝකේ වඩාත්ම සංවේදී දේවල් වලින් එකක්. ඇත්තටම හොඳ ආදර්ශයකුත් දෙන ගමන් මිනිස්සුන්ට හිත ඇතුළට දෙයක් කතා කරන්න, තවත් ආදරය ගැන, ජීවිතය ගැන වෙනස් කෝණයකින් බලන්න අපිටත් ඇත්තටම ජීවිතේ දෙයක් ඉගෙන ගන්න දෙයක් දුන්න හොඳ නිර්මාණයක්. සිත මගේ සූරනා ශෝකී කාරණා දෙනිලා තාමම පැරෙනා. බොහොමත් ලස්සනයි, හරිම තාත්වික රංගනයක්. මට මේකගේ ඇක්ටිං එයා අලුත් කියලා තේරෙම නෑ. මාරම ලස්සනයි. මිස්ටර් මේග. මිස්ටර් මේග කියන්නේ එපා. just call me මේග. මේග දුවතේ. ඒ මිනිහ මරුණා. මම නීරව හොයනවා. හොයාගෙන යනවා. ඒ මගේ මතකය. මගේ අතීතය. හොඳට මතක තියාගන්න මේක. මං ඉන්නේ ප්‍රනීතිගේ පැත්තේ. ඒ මං ප්‍රනීතිට ආදරේ හින්දම ප්‍රනීති මට විශේෂ කෙනෙක් හින්දවත් නෙවෙයි. මගේ ජීවිතේ මගේ හොඳම කාලේ මං ආදරේ කරපු මිනිස්සයා හින්දා. ආදරේ නොකියවූ පරිච්ඡේදය. නීරා.